සුබවසක් කියලා නේද මම ඔයාලට අරන් ආවේ K1 සුපර් බේස් හෙඩ්සෙට් එක ගැන. මේක රුපියල් 2000ක් වගේ පොඩි මුදලක් වෙන්නේ. හරි වෙඩි කතා නැතුව වීඩියෝ ස්ටාර්ට් කරමු. මුලින්ම ඔයාලට පේන මේකේ K1 කියලා ගහලා තියෙනවා. RGB කියලා වට පේන දේ ගහලා තියෙනවා. සුපර් බේස් කියලා වට පේන ඉතින් පල්ලෙන් ලයින් කරලා තියෙනවා. ඉතින් ලස්සන ෆොටෝ එකක් දාලා තියෙනවා ඔයාලට පේනවා ඇති. box එකේ side එකට આવත් එහෙම ඔයාලට පේනවා මෙතන K1 කියලා තියෙනවා. ඊට පස්සේ deep bass, personalization, gaming, stereo comparison කියලා ඔයාලට පේනවා තියෙනවා. දිගටම පල්ලෙහාටම ගහලා තියෙනවා. box එකේ පිටිපස්සට ආවම පස්සේ ඔයාලට පේනවා super bass කියලා ඒත් ගහලා තියෙනවා. ඊට 3.mm කියලා ඔයාලට පේනවා මෙතන ගහලා තියෙනවා. stereo connector කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා දිගටම එහෙම තියෙනවා. sensitive microphone කියලා තියෙනවා. හරි අපි box එක unbox කරලා බලමු. අපි unbox කරමු. ඔයාලට පේනවා මේ ගොඩක් ලස්සන මේක පැක් කරලා තියෙනවා. මම මේක මිලදී ගත්තේ රීටෙච් කම්පියුටර්ස් එකකින්. මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න මේක විස්තර ටික දාන්නම් මම ඔයාලට. මේක මේ පැත්තෙන් එළියට ගමු. හරි ඉතින් ඔයාලට පේන්න ඇති මේක මේ විදියට තියෙනවා. මෙතන ඔයාලට පේන support මේක ලයින් එකක් තියෙනවා එහෙම. මෙතන තියෙනවා volume up down button එක තියෙනවා. මේක ස්ක්‍රෝල් කරන්න තියෙන්නේ. උඩින් ඔයාලට පේන තියෙන නිකන් වයර් එකක් වගේ තියෙනවා. හොඳ හයියට තියෙනවා. ඉතින් හොඳ කවි එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මේක හොඳට ස්පොන්ජ් එකක් තියෙනවා. අපේ කන් වලට සැහැල්ලුවෙන් දැනෙන්න හොඳ බේස් ක්වොලිටි එකක් තියෙනවා සුපිරියටම. අනිත් ඔයාලට පේන ඇති මෙතන මේකේ මයික් එකක් තියෙනවා. මේකේ මයික් එකේ මේ සුදු පාට කැල්ලේ ලයිට් එක පත් වෙනවා. ඔයාලට පේන ඇති මේකේ දිග වයර් එකක් තියෙනවා අපිට හම්බ වෙනවා. හරි මේ වයර් එක දිග අරගෙන බලමු. හරි ඉතින් මේ විදිහට වයර් එක දිග අරගත්තා. ඔයාලට පේන ඇති ගොඩක් දිග වයර් එකක් මේකේ තියෙන්නේ. මේ විදිහට තඩ ඇඩ් කරගත්තා. ඔයාලට පේන ඇති ලොකු දිග වයර් එකක් තියෙන්නේ. මේ headset එකේ තියෙන වෙනසකට තියෙන්නේ මේකේ මේ USB port එක විතරයි අපිට බලා ගන්න පුළුවන්. ඒක ගොඩක්ම අපිට ලේසි. අර audio jack නැති වෙන හින්දා මේ කෙලින්ම USB port එක කනෙක්ට් කරාන් පස්සේ headset එක වැඩ කරන්න පටන් ගන්නවා. හරි මම මේක USB port එක කනෙක්ට් කරන බලන්න. හරි මම මේ විදිහට මේක plug එක ඇඩ් කරලා දානවා. ඔයාලට පේනවා මේ විදිහට මේක power on වුණා headset එක. මේක ගොඩක් ලස්සන RGB කලයක් යනවා ඔයාලට පේනවා ඇති. ඔටේට ඉන්ඩිකේට් වෙනවා. මෙතන ලස්සන නමක් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඔටු වෙනවා කියලා. මෙතන මම ඔයාලට කිව්වා වගේ නිල් පාට ලයිට් එකක් ඔයාලට පේනවා ඇති. headset එක අනිත් පැත්තේ මේ විදිහම තමයි ඔයාලට පේනවා ඇති. ගොඩක් ලස්සන ඩිසයින් එකකින් තියෙන මේ headset එක. ඔයාලට පේනවා ගොඩක් ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. මෙතන වොලියුම් ස්ක්‍රෝල් කරන බටන් එක තියෙන්නේ. මම මේකේ ළඟට අරන් තියෙන ෂොට් එක දාලා පෙන්නන්නම් ඔයාලට. හරි ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, වෙන කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. හැමෝටම සුබ දවසක්.